අයිබෝන් අද මට හිතුණා වෙනත්ම ආකාරයක මාතෘකාවක් යටතේ ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න. රයිට් අපි කෙලින්ම කතා කරමු මාතෘකාව ගැන. මොකක්ද? සාමාන්‍යයෙන් කිචන් එක මෑන් පවර් එක හරියට ලැබුණ නැත්නම් එන කම්ප්ලේන්ට්ස් වලට ගෙස්ලා කියන බෑඩ් කමෙන්ට්ස් රිවිව්ස් වලට කවුද වග කියන්න ඕන? රයිට්. අත් වශයෙන් කියනවා ප්‍රධාන වශයෙන්ම එක්සිකියුටිව් ෂෙෆ් මේකට සපෝට් කරන්න ඕන. නමුත් අපිට අදාළ ඩිපාර්ට්මන්ට් තියෙනවා රෙක්‍රූට්මන්ට් සම්බන්ධව. ඒ ඩිපාර්ට්මන්ට් වලින් අත්‍යවශ්‍යයි මේ රෙක්‍රූට්මන්ට් හරියට කරලා කිචන් මෑන් පවර් එක හරි ගස්සලා දෙන එක. නැත්නම් ඒ ෆැක්ටරි එකේ හරියට අපිට යන්න බෑ. හේතුව මෑන් පවර් එක අත්‍යවශ්‍යයි. හේතුව ෂෙෆ් කොච්චර වැඩක් වුණා කොච්චර කොපමණ නොලෙජ් එකක් තිබුණත් ෂෙෆ්ගේ ගෝල් එක ඇචීව් කරන්න ෂෙෆ් යන ටාගට් එක ෂෙෆ්ගේ ෆියුචර් ප්ලෑන් ඇචීව් කරන්න ඒකට අත්‍යවශ්‍යයි නිවැරදි මෑන් පවර් එක. සහ ඒ මෑන් පවර් එක රෙක්රූට් කරන්න ඒ ඩිපාර්ට්මන්ට් අනිවාර්යයෙන්ම වගකීමෙන් පැහැදිලි සිටිනවා. ඒක නිසා ෂෙෆ්ට ඒ සහයෝගය ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැතුව ෂෙෆ්ට තනියෙන් මේ වැඩේ කරන්න බෑ. රයිට්. මම ෂෙෆ් වෙනුවෙන් අද මේ ගැන කතා කරන්න හිතුවේ. අපේ ගොඩාක් ෂෙෆ්ලා අසරණ වෙන තැනක් තමයි මේ කාලය අනුව නිවැරදි රෙක්‍රූට්මන්ට් නිවැරදි මෑන් පවර් එකක් හදාගන්න එක ගොඩක් අපහසු කාර්යයක් වෙලා තියෙනවා රටේ පවතින තත්ත්වය සහ දැනට ලෝකේ පවතින තත්ත්වය අනුව. නමුත් ඒකට වගකිය යුතු අනිවාර්යයෙන්ම ඒ දේ බලලා ෂෙෆ්ට සහයෝගය දෙන්න ඕන. මොකද ෆුඩ් මත ගොඩක් වෙලාවට ගෙස්ලා ආයතනයේ පැමිණෙන්නේ හොටෙල් එකට පැමිණෙන්නේ ගොඩක් වෙලාවට කෑම කාලා ඒ කෑම වල තියෙන රසය word of mouth වටපිටාවටම පතුරවලා ඒ මිනිස්සුන්ගෙන් තවත් ප්‍රචාරයක් ලැබිලා ඒ ප්‍රචාරය මත තමයි අපේ කෑම නිසා මම හිතන්නේ 60%කට වඩා ගෙස්ලා හොටෙල් එකකට එන්නේ. ඒක නිසා කිචන් එකේ මෑන් පවර් එක අත්‍යවශ්‍යයි. ඒක ෆයින් ටියුන් කරලා දෙන එක සහ ඒ රෙක්‍රූට්මන්ට් සම්බන්ධව වගකිය යුතු නිලධාරීන් බලධාරීන් අනිවාර්යයෙන්ම මේක කටයුතු කළ යුතුමයි කියන තැන මම ඉඳගෙන ඔයාලා මොන හරි දෙයක් අද ඔලුවට දාගත්තා නම් ඒක තමයි මගේ ඇචීව්මන්ට් එක. ජය වේවා.